හයි ඔන්න අද මම ඔයාලට වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. මම අපේ ශ්‍රී ලංකන් ෂොප් එකකින් ඔන්ලයින් ඕඩර් එකක් දැම්මා. ඉතින් මට අද පාර්සල් එක හම්බ වුණා. එන්න අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. එළම මේක ඕපන් කරලා බලමු. ඉතින් මම දැන් මේක ඕපන් කරන්න හදන්නේ. කලිනුත් මේ වගේ ඕඩර් එකක් දැම්ම. හැබැයි එදා නම් තිබ්බ දේවල් ටිකක් ගොඩක් දේවල් සවුත් වෙලා තිබුණා. ඉතින් ඒක නිසා හැබැයි එතනින්ම තමයි මේ ඕඩර් එක දැම්මේ. හරි. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. වගේ බබල් රැප් එකක් තියෙනවා උඩින්ම. ඊට පස්සේ මම ඕඩර් කරලා පොල් ගෙඩි තුනක් තියෙනවා. ඊට පස්සේ ආප්ප පිටි එක. ඊළඟට ටිකිරි මාරි. මමත් ටිකිරි මාරි කන්න සෑහෙන්න ආසයි. හැබැයි මේක කන්න විතරක් නෙවෙයි. තව බිස්කට් පුඩින් එකක් හදන්න හිතාගෙන ඉන්නවා. ඒකටත් එක තමයි දෙකක්ම ඕඩර් කරා. මොකද මේකෙන් පරිස්සම් කරගන්න හරි අමාරුයි කෙනෝදේ. ඒක නිසා දෙකක් තියෙනවා. ඊට පස්සේ තෝසේ හදන්න තෝසේ පිටි පැකට් එක. ඊළඟට ඉන්දියාපු පිටි පැකට් එකක්. ඉතින් හාල් කොටලා පිටි අරගෙන ඉන්දියාප්ප හදනවට වඩා මේක ලේසි නිසා ඉතින් ඉන්දියාප්ප එකක් තියෙනවා. එතකොට තව මඤ්ඤොක්ක එකක් තම්බන්න ඕනේ. ඊට පස්සේ හකුරු කිතුල් හකුරු එකක්. බලමු අටලප්පන් හදන්න හිතාගෙන තමයි මම මේක නම් ඕඩර් කරේ. ඊට පස්සේ තියෙනවා පැකට් එක දාලා හරි. ඒක නම් හොඳටම තියෙනවා මේ පාරක. මුකුණු යන කොළ මිටියක් ඔයාලා ලංකාවේ මුකුණු යන කොළ මිටියක් කීයද ළමයි මේ මුකුණු යන කොළ මිටිය පවුම් 4කට කිට්ටුවේ කියන්නේ 4 වරක් 4 1600ක් විතර සාමාන්‍යයෙන්. හැබැයි කලින් පාර මම ගෙන්න ගත්ත කොළ නම් සම්පූර්ණයෙන්ම සවුත් වෙලා තිබුණා. පාවිච්චි කරන්න බැරි වුණා. හැබැයි මේක නම් මේ හොඳටම තියෙනවා. මේ ටික නාස්තියකට කන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා කෙසෙල් මුව. මම හරි ආස කෑමක් කෙසෙල් මුව. එතකොට මට අර අපේ මල්ලියපු කරවලක් තියෙනවනේ එන ගොඩක්. ඒක නිසා මොනවා හරි කරලා හදන්න පුළුවන්. හැබැයි මේක නම් පොඩ්ඩක් අවුල්ද මන්ද බලමු. හලෝ. ඊට පස්සේ ඒකත් එක්ක umbrella තියෙනවා. umbrella එක අපේ කෙනෝ එයා දන්නේ නැහැ මම වීඩියෝ කරනවා කියලා. ඉතින් පොඩ්ඩක් ඇවිල්ලා umbrella එකක්. එතකොට දැන් ආයිකේ අයිස් පැක් එකක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඔක්කොම. දැන් ඉතින් කන්න සිලෙක්ට් කරගන්න ඕනේ මොනවද හදන්නේ කියලා. I will give you a car and then bye.